මගේ සිහිනේ ඔබයි. මේ බෝල් හරිම ලස්සනයි. Hi guys! ඔයාලා මේ වීඩියෝ එක බලනකොට 2024 නත්තලුත් පහු වෙලා 2025 අලුත් අවුරුද්දත් ලැබලා මාස 3කුත් වෙනවා. ඇත්තටම මම මේ වීඩියෝ එක ජනවාරි වල තමයි අප්ලෝඩ් කරන්න හිතාගෙන හිටියේ. හැබැයි unfortunately මට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න බැරුණා. මොකද මේ වීඩියෝ එකේ වීඩියෝ ක්ලිප්ස් වගේක් මගේ ෆෝන් එකෙන් මිසින් වෙලා තිබුණා. ඉතින් මම කොහොම හරි ටික රිකවර් කරගත්තා. ඉතින් ඊට පස්සේ මං හිතුවා කමක් නැහැ. කොහොම හරි මේ වීඩියෝස් ටික දානවා කියලා. මොකද කවදා හරි දවසක මට ඒක ලස්සන මෙමරි එකක් විදිහට මගේ channel එකෙන් මටම බලන්න පුළුවන් වෙයි කියලා. මමත් හිතනවා මගේ යාළුවෝ හැමෝමත් මේ වීඩියෝ එක enjoy කරයි කියලා. නම් දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක share කරගන්නේ Christmas එකට අපි අපේ ගෙදර decorate කරපු විදිහ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ආස වෙයි කියලා මේ වීඩියෝ එකට එහෙනම් බලාගෙන ඉන්න අපි මොනවද කරන්නේ කියලා. අද අපි දෙන්නත් එක්ක අපේ නංගිත් එකතු වෙලා ඉන්නවා අපිත් එක්ක Christmas celebrate කරන්න. සාමාන්‍යයෙන් එයා හැමපාරම අපිත් එක්ක හිටියා. හැබැයි ගිය අවුරුද්දේ යාට ඉන්න බැරි වුණා. මොකද එයා ගිය අවුරුද්දේ ලංකාවේ හිටපු නැති නිසා. හැබැයි මේ පාර අපිත් එක ඩෙකරේට් කරන්න අපේ නංගිත් එකතු වෙලා ඉන්නවා. එහෙනම් අපි බලමු අපි කොහොමද අපේ ගෙදර ඩෙකරේට් කරන්නේ කියලා. මෙන්න මේක තමයි අපේ ක්‍රිස්මස් ට්‍රී එක. මේක අඩි 8ක් උස ක්‍රිස්මස් ට්‍රී එකක්. අපි ඇත්තටම ඔන්ලයින් ඕඩර් කරේ මේක ගිය අවුරුද්දේ. හැබැයි අපි හිතපු වොලියුම් එක නෙවෙයි තිබුණේ. මට පේනවා ඇති වොලියුම් එක හරිම අඩුයි. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ ක්‍රිස්මස් ට්‍රී එකක් ගන්නවා නම් ඔන්ලයින් ගන්න එපා. ගිහිල්ලා තෝරලා බලලම ගන්න. එතකොට හිතටත් හොඳයි. මෙතන තියෙන සමහර ඩෙකරේෂන්ස් අපි ලාස්ට් ඉයර් ගත්තා. එතකොට තව තියෙනවා අපි මේ අවුරුද්දේ පොඩ්ඩක් ගත්තා. මෙන්න මේ පෙන්නන ට්‍රේ එකයි මේ ලයිට් එකයි ගත්තේ අපි ලේඩි ජේ එකකින්. ටඩා! ඒක හරිම ලස්සනයි නේ. මම එකයි ගත්තේ. ඒක හරිම අඩුයි. රුපියල් 200ක් වගේ තමයි 190යි. ලේඩි ජේ එකට ගියපු වෙලාවේ මේ 3 ටයර් කේක් පැලට් එක අරන් දුන්න අපේ නාංගි මට gift එකක් විදියට. බෝල්ස් කීපයක් අපි ලේඩි ජේ එකෙන් ගත්තා. ඔක්කොම අපි මෙන්න මෙතනට දාලා තියන්නේ. මේ බෝල්ස් ටික අපේ නංගි මට ඩුබායි වලින් අරගෙන ආවේ gifts විදියට. ඉතින් මම මේ අන්පැක් කරලා ඔක්කොම මේ විදියට දාලා තියෙන්නේ. එතන ගොඩාක් තියෙනවා. ඒතර මේ ටික අපි ගිය අවුරුද්දේ ගත්තා. එතකොට අද මම මෙන්න මේවා ගත්තා. මේ බෝල්ස් 5යි මෙතන 6යි. මෙන්න මේ ලොකුම ලොකු බෝල්ස් පැක් එකකුත් ගත්තා. මේක ගත්තේ ආපිකෝ එකෙන්. මේක රුපියල් 965ක් වුණා. මේ එක පැක් එකක් 550ක්. ඊළඟට මෙන්න මේක ගෙනාවෙත් අපේ නංගි. එතකොට මම ගිය අවුරුද්දේ ගත්තු ෆ්ලවර්ස්. එහෙනම් අපි දැන් සරසන්න පටන් ගමු. අපි මේ වගේම ගියපර ගොඩක් ගත්තා. මම shopping vlog එකක් දාන්නම්. ඔයගොල්ලෝ මේක ඒක බලලා ඉඳී නැත්නම් මේක බලලා ඒක බලයි. මේ බෝල්ස් හරිම ලස්සනයි. මේක මාර ලොකුයි. මම ඔයගොල්ලන්ට පෙන්නන කඩලා. එන ආසම මැට් කලර් එක. තව තියෙනවා. ෂයින් කලර් එක. දැන් ඔයගොල්ලන්ට පේන ඇති අපි පිටිපස්සෙන් ගොඩක් දුරට මේ ක්‍රිස්මස් ට්‍රී එක රෙඩ් කරලා ඉවරයි. ඒකට දැන් අපි මෙන්න මේ ෆ්ලවර්ස් දාන්න යන්නේ. ලස්සනට තිබ්බා. එහෙනම් මම මේවා මේ සීල් කරලා පැක් කරලා තියෙනවා. මේ තියෙන්නේ. මේක ක්‍රිස්මස් ෆ්ලවර් එකක්. අපි ඩෙකරේෂන්ස් වලට ගන්න ෆ්ලවර් එකක්.
තියෙන්නේ අපේ අක්කි හදපු මිනි ක්‍රිස්මස් ට්‍රීස්. හරිම ලස්සනයි. අපි බලමු මේ ටිකක් තියලා. ක්‍රිස්මස් ට්‍රී එකේ තරුව දාන්න තමයි යන්නේ. මම තමයි ඒක දාන්නේ. හරි. දැන් අපි තුන්දෙනා ක්‍රිස්මස් ට්‍රී එකේ ලයිට්ස් දාන්න තමයි යන්නේ. So let's see. 3, 2, 1. Happy Christmas. Magi sihine opai Taniyahane nove adare hada unusum obai obe senehe mage obe senehe mage taniyahane nove adare obe mutulel wati අපි දැන් curtains දානවා. ඒ staircase එකට පොඩි decoration එකක් දැම්මත් තව lights add වෙන්න තියෙනවා. මහන්සි උඩට වගේ මූණෙන් පේනවා ඇති මගේ අන්තට්ටුව විතරයි ලස්සන තියෙන්නේ මං කැත වෙලා. අන්තට්ටුවත්. අපි කාලත් නැහැ තාම. කන්නත් ඕනේ. බලමු. දැන් අපි staircase එකේ තව පොඩි කොටසක් තියෙනවා අපි dining room එකට යන. ඒක අපි මේකෙන්